මුලින්ම අපි බලමු කොහොමද ස්මාර්ට් පොස් සිස්ටම් එකට ඇතුළු වෙන්නේ කියලා. මෙතන තියෙන යූසර්නේම් කියන තීරුවේ ඔයාගේ පරිශීලක නාමයත් ඊට පහලින් තියෙන පාස්වර්ඩ් කියන තීරුවේ ඔයාගේ රහස් අංකයත් නිවැරදිව ඇතුළත් කරන්න. ඒ විස්තර ටික ලබා දුන්නට පස්සේ පහලින්ම තියෙන කහපාට සයින් ඉන් බොත්තම එකපාරක් ක්ලික් කරන්න. දැන් ඔයා සාර්ථකව පද්ධතියට ඇතුළු වෙලා ඉන්නේ. පද්ධතියට ඇතුළු වුණාට පස්සේ අපි ඉස්සෙල්ලම යන්න ඕනේ settings කියන තීරුවට. මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරයට ගැලපෙන විදිහට පද්ධතිය සකස් කරගන්න. මුලින්ම shop details යටතේ ඔයාගේ කඩේ නම, ලිපිනය සහ දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කරන්න. ඒ වගේම බිල්පතේ යටින්ම සටහන් වෙන්න ඕනේ පණිවිඩයත් මෙතනම ලියන්න පුරුවා. ඔයා විස්තර ඇතුළත් කරනකොට දකුණු පැත්තේ තියෙන live preview එකෙන් බිල් එක කොයි වගේද කියලා බලා ගන්නත් පුරුවන්. ඊළඟට ඔයා පාවිච්චි කරන printer එකට අනුව paper size එක මෙතනින් තෝරන්න. ඔයා දැන් ඔක්කොම විස්තර ටික හරියට පිරෙවුවා නම් කරන්න තියෙන්නේ මේ තොරතුරු ටික පද්ධතියේ සටහන් කරගන්න එකයි. ඒකට ඉහළින්ම දකුණු පැත්තේ තියෙන කහපාට save settings කියන බොත්තම එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයා ඇතුළත් කරපු කඩේ නම, ලිපිනය සහ අනිකුත් විස්තර ටික ඔයාගේ බිල්පත් වලට ස්ථීරවම එකතු වෙනවා. මොකක් හරි වැරදීමක් වෙලා ඒ ටික අයින් කරන්න ඕන වුණොත් එහා පැත්තේ තියෙන reset බොත්තම පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි යමු products කියන තීරුවට. ඔයාගේ කඩේ විකුණන්න තියෙන හැම භාණ්ඩයකම විස්තර ඇතුළත් කරන්නේ මෙතනිනුයි. මේ තිරයට ආවම දැනට පද්ධතියට එකතු කරලා තියෙන බඩු බාහිර ආදිය, ඒවායේ මිල ගණන් සහ ඉතිරි වෙලා තියෙන ප්‍රමාණයන් ඔයාට පැහැදිලිව බලා ගන්න පුළුවන්. අලුතෙන් භාණ්ඩයක් පද්ධතියට ඇතුළත් කරන්න ඕන නම් ඉහළින්ම දකුණු පැත්තේ තියෙන කහපාට add product බොත්තම ක්ලික් කරන්න. ඒ වගේම මෙතන තියෙන ඕනෑම භාණ්ඩයක විස්තරයක් වෙනස් කරන්න හෝ අයින් කරන්නත් ඔයාට පහසුකම තියෙනවා. මේ විදිහට ඔයාගේ මුළු බඩු ලෑස්තුවම හරිම පිළිවෙලට මෙතන පවත්වාගෙන යන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද අලුත් භාණ්ඩයක් පද්ධතියට එකතු කරගන්නේ කියලා. භාණ්ඩයේ නම ලියන්න. ඊට පස්සේ ඒකේ බාකෝඩ් අංකය, අදාළ වර්ගය, කැටගරිය සහ ඔයා ඒක ගත්ත මිල, buying price වගේම විකුණන මිලත් මෙතන සටහන් කරන්න. විශේෂයෙන්ම ඔයා ණයට දෙනවා නම් ඒකට වෙනම මිලක්, credit price උනත් ඇතුළත් කරන්න පුරුවන්. ඒ වගේම ඔයා ගාව දැනට තියෙන බඩු ප්‍රමාණයත්, stock quantityත්, බඩු ඉවර වෙගෙන එනකොට පණිවිඩයක් එන්න ඕන ප්‍රමාණයත්, low stock alert එකත් මෙතනම දාන්න පුරුවන්. මේ විස්තර ටික පිරෙව්වට පස්සේ පහළ තියෙන කහපාට add product බොත්තමේ බුවම ඒ භාණ්ඩය පද්ධතියට සාර්ථකව එකතු වෙනවා. දැන් අපි බලමු කොහොමද භාණ්ඩවලට අලවන්න බාකෝඩ් එකක් ලේසියෙන්ම print කරගන්න කියලා. ඔයා පද්ධතියට එකතු කරපු ඕනෑම භාණ්ඩයක් ඉස්සරහා තියෙන නිල් පාට print icon එක ක්ලික් කරන්න. එතකොට ඒ භාණ්ඩයට අදාළ label print කරන තිරය විවෘත වෙවි. මෙතනදී ඔයාට අවශ්‍ය label ගණන හරියටම තෝරලා පහළ තියෙන print labels බොත්තම ක්ලික් කරන්න. එතකොට ඔයාට අවශ්‍ය ප්‍රමාණයට බාකෝඩ් label ටික print වෙලායි. මේ ලේබල් එක භාණ්ඩයෙන් අලව ගත්තම බිල් කරන වෙලාවට බාකෝඩ් රීඩර් එකෙන් ස්කෑන් කරලා හරිම ඉක්මනින් වැඩේ කරගන්න ඔයාට පුළුවන්.
දැන් අපි බලමු කොහොමද පාරිභෝගිකයෙකුට බිල් එකක් දාන්න කියලා. ඒකට මුලින්ම බිලින් ටැබ් එකට යන්න. මෙතනදී ඔයාලට පුරුවන් භාණ්ඩේ නම ටයිප් කරලා හොයන්න. එහෙම නැත්නම් බාකෝඩ් ස්කෑනර් එක පාවිච්චි කරලා භාණ්ඩේ කිලින්ම ඇතුළත් කරගන්න. එකම જાතීන් බඩු කීපයක් තියෙනවා නම් මෙතන තියෙන ප්ලස් බොත්තමෙන් ප්‍රමාණය වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට පාරිභෝගිකයාට වට්ටමක් දෙන්න ඕන නම් ඩිස්කවුන්ට් බොත්තම පාවිච්චි කරලා ඒකත් ඇතුළත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම කවුරු හරි පාරිභෝගිකයෙක් ණයට බඩු ගන්නවා නම් මෙතන තියෙන කෑෂ් අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඒක ක්‍රෙඩිට් කියලා වෙනස් වෙනවා වගේම බඩුවල මිලත් ඔයා කලින් සෙටින්ග්ස් වල දාපු ණයට දෙන මිලට ක්‍රෙඩිට් ප්‍රයිස් එකට ඉබේම මාරු වෙනවා. බිල් එක දාලා ඉවර වුණාම පාරිභෝගිකයා දෙන සල්ලි ප්‍රමාණය ඇතුළත් කළාම ඉතිරි සල්ලි කීයක් දෙන්න ඕනද කියලා චාර්ජ් එක යටතේ පද්ධතියෙන්ම පෙන්වනවා. අවසානට මේ සියල්ල හරිනම් පල්ලෙහා තියෙන කොළ පාට කම්ප්ලීට් සේල් බොත්තම ක්ලික් කරන්න. දැන් ඔයාගේ බිල් එක සාර්ථකව අවසන්. බිල් එක අවසන් කළාම ඔයාට මේ වගේ බිල්පතේ පෙරදසුනක් බලාගන්න පුළුවන්. මෙතන ඔයා ඇතුළත් කරපු බඩු බාහිරාදිය වට්ටම් සහ පාරිභෝගිකයාට ඉතිරි දිය යුතු මුදල වගේ හැම විස්තරයක්ම හරිම පිළිවෙලට සටහන් වෙලා තියෙනවා. දැන් ඔයාට තියෙන්නේ ඉහළින්ම තියෙන කහ පාට print receipt බොත්තම එකපාරක් ක්ලික් කරන්න විතරයි. එතකොට ඔයාට printer එකෙන් පාරිභෝගිකයාට දෙන්න අවශ්‍ය බිල්පත print වෙලා එනවා. ඔක්කොම ඉවර වුණාම ක්ලෝස් බොත්තමෙන් මේ තිරය වහලා ආයෙත් අලුත් බිල් එකක් දාන්න ඔයාට පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ස්මාර්ට් පෝස් පද්ධතිය හරිම ලේසියෙන් පාවිච්චි කරන්නේ. මේ පද්ධතිය පාවිච්චි කරන එකෙන් ඔයාගේ ව්‍යාපාරයට ගොඩක් වාසි ලැබෙනවා. ඔයාගේ බදු තොග ස්ටොක් පිළිබඳව නිරන්තර අවධානයෙන් ඉන්න පුරුවන්. වැරදීම් තොරව ඉතා වේගයෙන් පාරිභෝගිකයන්ට බිල්පත් නිකුත් කරන්න පුරුවන්. දෛනික අලෙවිය සහ ලාභය පිළිබඳ වාර්තා ඕනෑම වෙලාවක බලා ගන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයට වඩාත් වෘත්තීයමය පෙනුමක් ලැබෙනවා.